සුබ දවසක් හැමෝටම සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. like කරපු, comment කරපු, share කරපු හැමෝටම ස්තුතියි. මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. මේක ගොඩක් වැදගත් වෙන්නේ කුවේට් ඉඳලා ලංකාවට යන කට්ටියට. අතේ TV එකක් ගෙනියන්නේ කොහොමද? මේකෙන් මම ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් එකේ යන අයට මම මේ වීඩියෝ එකෙන් මම පැහැදිලි කරන්න යන්නේ රැඳී සිටින්න. කුවේට් ඉඳන් ශ්‍රී ලංකාවට TV එකක් අරන් යන්න හිතනවාද? එහෙනම් මේ අලුත් ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් පොලිසි එක අනිවාර්යෙන් දැනගන්න ඕන. ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් අලුත්ම TV ඇක්සෙප්ටන්ස් පොලිසි එක අනුව අඟල් 43 දක්වා තියෙන TV එකක් නම් කිසිම අමතර ගාස්තුවක් නැහැ. නොමිලේ චෙකින් බැගේජ් එකක් විදියට බාර දෙන්න පුළුවන්. හැබැයි 43.1 ඉඳලා 55 ඉන්ච් වෙනකම් TV එකක් නම් 15ක්, ඒ කියන්නේ කුවේටි දිනාර් 15ක ගාස්තුවක් ගෙවන්න වෙනවා. මේ පොලිසි එක 2026 ජූලි 2 වෙනිදා සිට සැප්තැම්බර් 30 දක්වා වළංගුයි. තවත් වැදගත් දේවල් කීපයක් තියෙනවා. එක් මගියෙකුට එක TV එකක් පමණයි. ගාස්තුව කුවේට් එයාපෝට් එකේදී පමණක් ගෙවිය යුතුයි. මේ ගාස්තුවට කැෂියර් ඉෂුවන්ස් ෆී එක ඇතුළත් වෙන්නේ නැහැ. ඒ නිසා TV එකක් අරන් යන්න කලින් මේ නීති ටික දැනගෙනම ප්ලෑන් කරන්න. මේ වගේ ට්‍රැවල් අප්ඩේට් සහ එයාර්ලයින්ස් ඉන්ෆර්මේෂන් දැනගන්න ෆලෝ කරන්න. මේ වීඩියෝ එක TV එකක් අරන් යන්න ඉන්න යාළුවෙකුටත් ෂෙයා කරන්න. ඒ වගේම වැදගත් දෙයක් තියෙනවා. මේ වෙනකොට කුවේට් එයාපෝට් ටර්මිනල් එක තාම විවෘත කරලා නැහැ. ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් එක ඔපරේට් කරන්නේ ටර්මිනල් 4. ඒ කියන්නේ කුවේට් එයාර්වේස් ටර්මිනල් 4. අමතක කරන්න එපා. ටර්මිනල් 1 ඉඳලා ෆ්ලයිට් එකක්වත් යන්නේ නැහැ. ටර්මිනල් 4 ඉඳලයි දැනට ෆ්ලයිට් ඔපරේට් කරන්නේ. එහෙනම් මම ඊළඟ වීඩියෝ හම් වෙනකන් හැමෝටම සුබ දවසක්.